නොයෙකුත් වෘත්තිකයන් නීතිජ සංගමය වෙනත් වෘත්තිකයන් කරුණු ආණ්ඩුව වෙත සැල කරමින් ඉන්නවා. ඒ ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමා වැඩි කිරීම පමණක් නොව වෙනත් වෘත්තීන්ට අදාළවද එවැනි ඉල්ලීම් රාශියක් තිබිලා තියෙනවා. ඒ ඉල්ලීම් එන හේතු විවිධාකාරයි. කොහෙන් ඉල්ලීම් ආවත් ඒවා සාධනීයව සලකා බලන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වගකීම වෙන්නේ. අපි මේ වන විටත් තියෙන යෝජනා අනුව නොයෙකුත් හේතු මත ඔවුන් ඉල්ලීම් කරනවා. ඒ කියන්නේ ආයු අපේක්ෂාවන්ගේ වැඩිවීම, සෞඛ්‍ය සේවාවල වර්ධනය හා ආයු අපේක්ෂාවේ වර්ධනය, ආයතනික වශයෙන් වෘත්තීය විශේෂඥභාවයේ අවශ්‍යතාවය, ආර්ථික හා ජන විකාශන වෙනස් වීම වැනි දේවල්. ඒ වගේම අපි යම් විදේශ රටවල් අරන් බැලුවොත් ඒ විදේශ රටවල් වල පැහැදිලිවම අපි ගත්තොත් යුනයිටඩ් කින්ග්ඩම් එංගලන්තයේ විශ්‍රාම වයස තියෙන්නේ 75යි. කැනඩාවේ ෆෙඩරල් සහ සුපීරියර් කෝට් 75යි. උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් නම් 70යි. අපි බ්‍රසීලයේ වගේ රටක් ගත්තොත් 75ක්. ජර්මනිය වගේ රටක් ගත්තොත් විශේෂයෙන්ම කොන්ස්ටිටියුෂනල් කෝට් එකේ අවුරුදු 68ක් දක්වා තිබෙනවා. ඒ නිසා විනිසුරුවන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ සේවා කාලය විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වෙමින් පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිය ඉෂ්ට කිරීමේ බාධාවක් අධිකරණයේ ස්වාධීනයට බාධායක් වේ කියලා කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ? මොන ක්‍රමයක් කරද? ඒ කිසිවක් තීන්දුව කළා නැහැ. හැබැයි මේ වන විට වෘත්තිකයන් රාශියක් නොයෙකුත් කරුණු දක්වමින් එනවා. සමහර ඒවා සාධනීයයි, සමහර ඒවා දේශපාලනික. නමුත් ඒ හැම දෙයක්ම අපි සලකා බලනවා.